දැන් දැකලා තියෙන ව්‍යාපාරයේ තියෙන ගොඩනැගිලි ද්‍රව්‍යات එක්කනේ කන්ස්ට්‍රක්ෂන් එක දැන් යන්නේ. රෙදි කියන්නේ හාත්පසින්ම වෙනස්. දැන් මේ තෝරා ගැනීමව කරනවා. ඒකට මටීරියල්ස් තෝර ගන්න ඕනේ, print කරනකොට prints හරියට quality එකට වදිනවද කියලා බලන්න ඕනේ. මුල කාලේ මං හිතන්නේ ඔය තෝරා ගැනීම ටික අර sort out කරලා මේක තමයි හරිම තැන කියලා තෝරගන්න එක ලේසි පහසු නොවෙන්නේ නැති. මං දන්නා කුරුණෑගල පැත්තේ එහෙම තිබුණාද කියන එකත්. අතට මේ අභියෝගය කොහොමද ජයගත්තේ? ඔව් ඒක මට විශාලම අභියෝගයක් වුණා. මොකද මම අර ව්‍යාපාර ශාස්ත්‍රයේ මොකද්ද ව්‍යාපාරේ තෝරගන්නේ කියන එකට ලොකු කාලෙකුත් මම ගත කරානේ. එතකොට දැන් මම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කළමනාකාර පිටෙන් තමයි මගේ උපාධිය හදාරැව්වේ. එතකොට මම මේ මාකටිං මගේ රිසර්ච් එකට මම තෝරගත්ත ඔන්ලයින් බිස්නස්. ඒකෙන් මම කියන්නේ කොරෝනා සමයට කලින් තමයි ඔය දෙවෙන්නේ. කොරෝනා කාලෙට පසු සමයේ තමයි ඔය මම හිතන්නේ ඔන්ලයින් බිස්නස් කියන එකේ ලොකු එක්ස්පෑන්ඩ් එකක් තියෙන්නේ. ඊට කලින් ওই රිසර්ච් එකේදී මට ලොකු කරුණු ටිකක් මේ ක්ලෝතින් බිස්නස් එක ගැන මම හොයාගත්තා. මොකද මේ ඔන්ලයින් සාරි සම්බන්ධව තමයි මම ඒ දෙක කරේ. ඉතින් ඒ වුණාට මේක හාත්පසින්ම වෙනස් දෙයක්. එතකොට දැන් ඒ ක්ලෝතින් අයිටම් මොකද GSM වර්ග තියෙනවා 220 කියනවා 190 කියනවා ඒක හයි ක්වොලිටි තැනකින් හොයාගන්න තිබ්බා. DTF print ගහන්න ඕනේ සම්බන්ධ මැෂින් තියෙනවා. ඒක හරියට ප්‍රෙස් කරන්න ඕනේ. මුල් කාලේ මාත් ඒ වගේ ඇතරම අත්දැකීමක් නෑ. අත්දැකීමකට මූණක් දුන්නා. මොකද මම කස්ටමර් කෙනෙක්ට දැන් ඔන්ලයින් දැම්මට පස්සේ ඕඩර් එක දාලා ඊපස්සේ print එක මේ එයා පැකින් එක ගලවද්දී print එක ගැලවිලා තිබ්බා. ඒ කියන්නේ මේක ස්ටිකර් එක වගේ එක දැන් මම දන්නෙත් නැහැ. මම ඒක හෝල්සේල් මුලින් කියන්නේ හෝල්සේල් ගත්ත තැනකින් මම print එක ගහගත්තේ. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ මට ලොකුවට මට කල්පනා වුණා. එයා නම් කස්ටමර් කියන්නේ මම රිෆන්ඩ් කරන්න ඇහුවා මොකද මම වගේ කියන්න ඕනනේ. ඊට පස්සේ යා කිව්වා නෑ නෑ මට රිෆන්ඩ් නෙමෙයි මට ඒ ඩිසයින් එකේ ටී-ෂර්ට් එකම එවන්න කියලා. ඒක හැමදේම වෙන්නේ හොදටනේ යකි. ඊට පස්සේ මම තීරණය කරගත්තා මේකත් මගේ අතින්ම කෙරෙන්න ඕන. නැත්නම් මට විශ්වාස කරන්න බෑ. වෙන කොහෙදිවත් එයාලා වගේ කියන්නෙත් නෑ. එයාලා කියන print එකේ වැරද්ද කියනවා. process එකේ වැරද්ද කියනවා. කුරුණෑගල එහෙම තිබුණාද දැන්? කුරුණෑගල නෑ යකි. ඒකයි මට උනේ ඒ දේ. එතන කුරුණෑගලින් ඒ කියන්නේ කොස්ට් එක වැඩි වුණත් මම හැමදේම ඊට පස්සේ කොළඹ වලින් කරගන්න මේව වුණා. ඒකේ ලොකු ඉෂුස් තියෙනවා. මොකද දැන් ඕඩර්ස් 100ක් විතර දැම්මම ඉතුරු අර ඒ ටික බාර දෙනවනේ. ඊට පස්සේ ආය ඕඩර් එකක් ආවහම මම හිර වෙනවා. ඒ වගේ ලොකු අත්දැකීම් වලට මූණ දීමෙන් තමයි කරගන්නේ. මොකද ළඟපාත නෙවෙයිනේ. ඒත් ඉතින් කොහොම හරි ඒ අභියෝග කියලා මූණ දීලා මේ ඉදිරියට යනවා කියලා කල්පනා කරගෙන ඉන්නවා.